දාලා තියෙන්නේ මම බිහ දාලා හදලා ටිකක් මේ 2026 දවසක බෙල්ලන්විල පන්සලේදී අපේ චරණ ටීවී එකේ හැමෝම අපි පූජාවක් තිබ්බා. ඒකට හේතුව අපිත් එක්ක වැඩ කරන අපේම සහෝදරයෙක්ගේ අසනීප තත්ත්වය. ඉතින් එයාට ඇත්තටම අපේ ජගත් අයියට නිරෝගී සුව පතලා එයාගේ සැත්කම සාර්ථක වෙන්න කියලා හිතලා අපි මේ පූජාව පැවැත්තුවා. ඉතින් අපේ ගොඩ දෙනෙක් මේ පූජාවට සහභාගී වුණා. ඒ මේ අපි කරගත්ත පින ඒ හැම දෙනාටම අනුමෝදන් වෙන්න ඕනේ. ඉතින් අපි ලස්සනට මේ දේවල් සකස් කරලා උණු පැන්, සිසිල් පැන්, ගිලන්පස, දැහැත්, සුවඳ මල් මේ හැමදේම අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේට අපි පූජා කරලා අපි අපේ ප්‍රාර්ථනාව අපේ බුදුන්ට කිව්වා. ඉතින් ඒ වගේම අද වෙනකොට ජගත් අයියා ඉතා සාර්ථකව ඒ සැත්කමට මුහුණ දීලා අපිත් එක්ක ආයේ එදා වගේම වැඩ කරගෙන ඉන්නවා. ඉතින් මේ මතක මම මෙහෙම අරන් තියන්නේ අපිට කවදම හරි ආයෙ බලන්න පුළුවන් වෙන්න. මේ අපේ කට්ටිය බලන්නකෝ වැඩ කරන විදිය කොහොමද කියලා. ඉතින් එදා දවසත් අපිට කවදාවත් අමතක නොවන දවසක් වෙනවා. මේ දේවල් මෙහෙම හරි අපිට එකතු කරලා තියාන ලැබෙන එක කොයිතරම් දෙයක්ද? තවත් කෙනෙක් වෙනුවෙන් මේ විදියට කැපකිරීම කරන්න පුළුවන් කියන්නම අපේ ජීවිතේ ලබන ලොකු දෙයක්. ඉතින් මම විශ්වාස කරන විදිහට ලොකුම සම්පත තමයි නිරෝගී සම්පත. බුදුරජාණන් වහන්සේත් ඒ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ හැම පිනක්ම මම කලින් කිව්වා වගේ අපි සියලු දෙනාගේම ජීවිතවලට අනුමෝදන් වෙන්න ඕනේ. ආයම අපි හැමෝටම මේ වගේම පින්කමක් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.